තෙරුවන් සරණයි. අද මම ඔයාලට කියන්න යන්නේ වශී ගුරුකමක් ඔයාලගේ අතින්ම ඔයාලට කරගන්න පුළුවන් කෙම් ක්‍රමයක්. මොකද මේ වශීය තා බලගතු වශීයක්. මේ වශීය හරියටම කරොත් අනිවාර්යයෙන්ම ඔයාගේ පෙම්වතා මේ වගේ පෙම්වතිය ආව දාලා ගිහිල්ලා නම් දවස් 3 යද්දී ආපහු ඔයාගේ පැත්තට ගන්න පුළුවන්. මේ බලගතු වශීය මෙන්න මේ විදිහට කරන්න. මුලින්ම මේ විදිහට මේ පිරිමි රූපයක්, ගෑනු රූපයක් සිංහල බෙහෙත් බර කඩවල වලින් ගන්න පුළුවන්. මේ වගේ රූප දෙකක් අරන් මේ මුලින් අවශ්‍ය වෙන්නේ රූප දෙකක්. මේ වගේ තුම්පට නූලක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ කපුරු පෙති කිහිපයක්, සුදු මල් අවශ්‍ය වෙනවා. ওই ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි මුලින්ම බලමු කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම මේ රූප දෙක අපි මේ කපුරු පෙති දෙකක් අවශ්‍ය වෙනවා. කපුරු පෙති දෙක මෙන්න මේ විදිහට රූප දෙකේ උඩින් තියෙනවා. තුම්පට නූලක් අරන් අපි මේ ගැට 9ක් ගහ ගන්න ඕනේ. ගැට 9ක්. මෙන්න මේ විදිහට ගැට 9ක් අපි දා ගන්න ඕනේ. මොකද වාගේ පෙම්වතා හෝ පෙම්වතියගේ නම කීගිය මේ ගැට 9 දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගැට 9 ගහගෙන පේනවද දන්නේ. මෙන්න මේ විදිහට ගැට 9 ගහගෙන මෙන්න මේ විදිහට අපි පැත්තකින් මේක මේ හැරින් තියාගමු. මෙන්න මේ විදිහට රූප දෙක අරගෙන මේ රූප දෙක අපි ඉස්සරවම පුච්ච ගන්න ඕනේ. ඒ පුච්ච ගන්න කලින් අපි මේ විදිහට මන්තරේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි සම්පත් කියලා පුරුෂයෙක් අපේ පැත්තට වහල් කරගන්න, ඒ කියන්නේ පුරුෂයෙක් අපේ පැත්තට බන්ධනය කරගන්නවා නම් අපි සම්පත් උදාහරණයකට අරන් මේ විදිහට මෙන්න මේ මන්ත්‍රය 108 වාරයක් හරියට ජීවන් කරගන්න ඕනේ. ඕම් නමෝ සම්පත් බන්ධ වරවර ඒස්වාහා කියලා 108 වාරයක් හරියට ජීවන් කරගෙන මේ රූප දෙක අපි පුච්ච ගන්න ඕනේ. මම මේ පුච්චන විදිය හැමදේම වට පෙන්නන්නම්. ඊට පස්සේ පුච්චගෙන මේ රූප දෙක මේ නූලෙන් අපි ගැට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ගැට ගහගෙන අපි මේක මේ දෙහි ගහක හෝ කියන්නේ මඩක ගහන්න ඕනේ. කියන්නේ මඩක ගහලා දවස් 3ක් ඇතුළත අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ දවස් 3කින් එයා ඔයාගේ පැත්තට නැමුණාට පස්සේ ඔයාගේ පැත්තට ආවට පස්සේ ඔයා මේ රූප දෙක ආපහු මඩෙන් ගොඩට අරන් හෝ දෙහි ගහෙන් ගලවලා ඔයා ගලාගෙන යන වතුරකට ඒක දාන්න ඕනේ. වැඩේ 100%ක්ම සාර්ථකයි, අද්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. එහෙනම් තෙරුවන් සරණයි.